හලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අලුත් vlog එකක් අරගෙන ආවා. අද අපි යනවා ජපානයේ තියෙන චර්ච් එකට. මම කැතොලික් කෙනෙක්. channel එකේ ඉන්න කට්ටිය දන්නවත් ඇති. ඉතින් මම ජපානයට ඇවිල්ලා දැන් මාසයක් වෙන්න වෙනවා. හැබැයි තාම පල්ලියක් මම දන්නේ නැහැ. මේ චර්ච් එකක් තියෙන තැනක් දන්නේ නැති හින්දා මම තාම යන්න හම්බුනේ නැහැ. හැබැයි අපේ ක්ලාස් එකේ ළමයි කියනවා මෙහෙම චර්ච් එකක් තියෙනවා කියලා. ඉතින් දවල් එකට තියෙනවා ඉංග්‍රීසි මාස් එක. ඉතින් ඒකට තමයි මේ යන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් දැන් නම් වෙලාව හොඳටම ගිහිල්ලා ඒකින්ද පයින් යන්න තමයි ප්ලෑන් කරන් හිටියේ. හැබැයි දැන් ටයිම් එක ගිහින් හින්දා ට්‍රේන් එකේ යනවා. ඉතින් ගිහිල්ලා ඔයාලා vlog එකට එකතු කරගන්න. අද වෙදේකේ බලන්නේ වහිනවා කියලා තිබුණා. නැත්තම් යන්න තිබුණා බයිසිකල් එකේ. හැබැයි වහින හින්දා මේ ෂොට්ටක් ආයේ රිස්ක් ගන්න ඕනේ නෑනේ. ඒකින්ද තමයි පයින් යන්න ප්ලෑන් කරේ. හැබැයි ඇහැරිලා අපහු නිින්ද ගියා. ඒකින්ද දැන් වෙලාව මතින් තමයි දැන් මේ ට්‍රේන් එකේ යන්නේ. අපි යම් ඉක්මනට නැත්තම් පළවෙනි දවසේම පූජාවට වෙලා ගිහින් වැඩක් නැහැනේ. ඒකින්ද ඉක්මනට යන්න. ලංකාවේදී නම් ඉතින් මේ වෙනකොට 10 පාරක් පාර පැනලා. සාමාන්‍යයෙන් නම් ඉතින් වම බලලා දකුණ බලලා වම බලලා ආපහු පාර පයින්නවනේ. ඒකත් ඉතින් බලන්න නැති වෙලාවල් තියෙනවනේ. හැබැයි ඉතින් මෙහෙම බෑ. අපේ වෙලාව වෙනකම් ඉන්න ඕනේ. වෙලාවත් හොඳයි. මං එද්දිම ප්ලැට්ෆෝම් එකට ට්‍රේන් එක ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒකෙන්ද ඉක්මනට නැග්ගා. ඒ ට්‍රේන් එකේම ගියාම ඉක්මනට යන්න පුළුවන් හින්දා. චණ්ඩිය වගේ ට්‍රේන් එකෙන් බැසට ස්ටේෂන් එක ළඟ නෙමෙයි තියෙන්නේ. තව ටිකක් දුර ඇවිදගෙන යන්න තියෙනවා. ඉතින් මම මේ යටිත් මේ කල්පනා කර කර ගියේ ඉක්මනට යන්න පුළුවන් වේවිද කියලා. ඉතින් ඒකෙන්ද යමු අපි ඉක්මනට. මං ඔයාලව කොහෙටද එක්කයි යන්නේ කියලා බලන්න. මෙහි තියෙනවා කාඩ් එකක් IC කාඩ් කියලා. ඉතින් අපිට ඒ කාඩ් එක කලින් টොප් අප් කරලා තියාගන්න පුළුවන්. එතකොට මෙතන මෙහෙම ස්කෑන් කරලා ඉක්මනට යන්න පුළුවන්. වෙලාවත් හොඳටම පරක් වෙලා තියෙන්නේ. අපි බලමු මේ පූජාව පටන් ගන්න කලින් යන්න පුළුවන් වයිද කියලා. ඉතින් ඒකින්ද අපි ඉක්මනට යමු. දැන් නම් චර්ච් එකට ළඟයි. අපි එහෙනම් ඉක්මනට යමු. මේ වෙනකොට චූටි වෙලාව පරක් වෙලා තියෙන්නේ. ඒකින්ද තවත් වෙලාව පරක් කරන්න නැතුව අපි යමු චර්ච් එකට. පල්ලිය ළඟට ආවා. මම හිතන්නේ දැන් 1:01 වෙලා ඒකින්ද පූජාව පටන් අරගෙන තියෙන්නේ. ඒකින්ද ඉක්මනට යමු ඇතුළට. ඇතුළේ vlog කරන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම ඔයගලන්ට පොඩි ක්ලිප් ටිකක් වීඩියෝ එකට ඇඩ් කරන්න. එහෙනම් වෙලාව ගිහින් හින්දා ඉක්මනට අපි ඇතුළට යමු. Rejected by human beings, but chosen and precious in the sight of God. And like living stones, let yourselves be built. පූජාවත් ඉවර වුණා. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් පල්ලියේ ලස්සන. එද්දි වෙලා ගියපු හින්දා ඔයගලන්ට පල්ලියේ මුකුත් පෙන්වන්න බැරුව කියන්නේ. ඉතින් බලන්නකො කොච්චර ලස්සනද කියලා. ඉතින් ඕගොල්ලෝ තමත් සුපිරියවට ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ චර්ච් එකට එන්න කතෝලික කෙනෙක් නම්. ඉතින් මොකද අර ලංකාවේ අපිට ගොඩක් පල්ලි මෙහෙ නැහැනේ. ඉතින් මටත් යාළුවෙක් තමයි අපේ ක්ලාස් එකේ යාළුවෙක් තමයි කිව්වේ මෙහෙම චර්ච් එකක් තියෙනවා කියලා. ඉතින් ඔයත් ඔසකාවට තමත් සුපිරි පැත්තට ළඟ කෙනෙක් නම් ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද කියලා පල්ලියේ ලස්සන. මේ අපේ රූම් එකේ ඉන්න අනිත් නංගිලා තුන් දෙනා. ඉතින් මං චර්ච් එකට ආවට පස්සේ ඒගොල්ලොත් පිටිපස්සෙන් ඇවිල්ලා තිබුණා ආපහු චර්ච් එකට. ඉතින් දැන් මේ ඉන්නේ අපේ මගේ ක්ලාස් එකේ ඉන්න යාළුවෝ 4 දෙනා. ඉතින් මෙතන යාළුවෙක් තමයි කිව්වේ චර්ච් එක ගැන. ඉතින් එයාට මං thank you very much කියනවා. මට ඉතින් දැන් ඒකින්ද පුළුවන් හැම වෙලේම මට පුළුවන් ටයිම් එකක් තිබුණොත් අනිවාර්යෙන් මාස් එකට සහභාගී වෙනවා. ඔයාලට Google Map එකේ St. Mary's Cathedral Osaka කියලා සර්ච් කරලා ඔයාලට මෙතන ලොකේෂන් එක හොයාගන්න පුළුවන්. මාස් එක ඉවර වුණා. ඉතින් දැන් අපි චුට්ටක් එළියේ ඉඳලා අපහු ගෙදර යන්න. ඉතින් හරි ලස්සන දවසක්. ජපානයට ඇවිල්ලා චර්ච් එකට ඉන්න හම්බුණා.
මාසයකට සහභාගී වෙන්නත් හම්බුණා. ඉතින් කැතොලික් කෙනෙක් විදියට හරි ආසයි. හරි ලස්සන අත්දැකීමක්. ඉතින් දැන් අපි ගෙදර යනවා. ඉතින් අදට මම මේ vlog එක end කරනවා. අපෝ ලස්සන vlog එකක් අරගෙන ඔයගොල්ලන්ව බලන්න එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. I hear you been asking about me, where I've been and where I sleep. It's hard to find me if you really want to. Turns past that takes a cool sign. Same bobcat, same moon boots, trying to outrun the thought of you. But understanding the truth don't stop. You can't live in a town this small. You can change your mind, but not your past. Every mile just feels like moving half. You can change my name in your phone. You can't live in a town this small. I moved on, but not too far. Just down the road from who we are. You can change your hair, change your street, but you can't outrun the memories. Nah, I ain't mad, I just laugh sometimes. How love can fade, but this town stays mine. They say small towns just don't forget. I guess you're right.